හෙලෝ ඉතින් කොහොමද ඔයාලා හැමෝටම මාස්ටර් ටෙක් YouTube channel එකෙන් ඔන්න මේ කවදාවත් කරපු නැති විදිහේ වීඩියෝ එකක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ අද අපි පොඩි challenge එකක් කරන්න යන්නේ. අද මෙතර මේ ඉන්නේ long weekend එක ඔයාලා මේ වීඩියෝ එක බලනකොට නම් ටික සතියක් විතර පහ වෙලා තියෙයි. වෙසක් සෙනසුරාදා ඉරිදා වෙසක් එකේ නිවාඩු දවස් දෙකත් එක්ක දවස් 4ක් සෙට් වෙලා තියෙන්නේ. හැබැයි අපේ අද මේ දවස වෙසක් දවස අද අපි බැලුවා පොඩ්ඩක් කොහේ හරි ඇවිදින්න යන්න කියලා. මොකද ගොඩ දවසකින් කොහෙවත් යන්න හම්බුනේ නැහැ. හැබැයි අද අපි challenge එකකට තමයි මේ එළියට බහින්න ලෑස්ති වෙන්නේ. අද අපි යනවා නුවරඑළියේ යනවා දවස් ඒ කියන්නේ අද නයිට් එක ඉඳලා හෙට එන්න බලන්න. එතකොට දවස් දෙකක් නේ හරියන්නේ. one night 2 days වැඩෙන්නේ. එහෙම යනවා. හැබැයි අපේ බජට් එක රුපියල් 25000යි. රුපියල් 25000ට වැඩිය රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව කොහොමද මේ ට්‍රිප් එක යන්නේ කියලා තමයි අපි බලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ 25000ට ඉන්ක්ලූඩ් වෙනවා අපේ lodging, meals, ඒ වගේම fuel. ඊට අමතරව toll gates වලට ගෙවන ඒවා පවා එතනින් තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. රුපියල් 25000ට වැඩිය සතයක්වත් වියදම් කරන්න දෙන්නේ නැහැ. ඉතින් බලමු අපිට රුපියල් 25000න් මේ ඔක්කොම ටික කරන්න පුළුවන් වෙයිද? ඒ වගේම මේ ටුවර් එකට අපිට කොච්චර ටෝටල් බජට් එකක් යනවාද කියලා. එහෙනම් අපි දැන් පිටත් වෙමු. ඉතින් අපි මේ පිටත් වෙන්න තමයි හදන්නේ. අපි එහෙනම් එළියට දාගමු. එහෙනම් අපි දැන් මේ හයිවේ එකට දාලා ඔයාලා දකින්න ඇති අපි මේ කෙරවල පිටින් හයිවේ දැම්මා. හයිවේ දාලා දැන් ඇවිල්ලා අපි කොළඹ කැන්ඩි රෝඩ් එකට දාන්න තමයි යන්නේ. ඒ කියන්නේ අපි එක්සිට් වෙන්න හදන්නේ. ඔන්න ඉතින් අපේ පළවෙනි අපේ 25000 කෝටා එකෙන් පළවෙනි පේමන්ට් එක අපි කරනවා මෙතෙන්ට. පේමන්ට් එක කරනවා කියන්නේ මෙතෙන්ට මම හිතන්නේ රුපියල් 200ක් නැත්නම් 100 ගාණක් 200ක් හෝ 150ක් මම දන්න තරමින් මෙතෙන්ට ගන්නේ. ඒක අපි කරලා එක්සිට් එකකින් අපි එළියට දාගමු. ඔන්න මෙන්න මේ විදිහට තමයි පේන්නේ තියෙන්නේ. මාර මේ නිස්කලංකයි අද හයිවේ එක. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය අද හයිවේ ගොඩාක් කට්ටිය නෝමල් යන හින්දා අද හරි මේ නිස්කලංකයි මේ හයිවේ එක. ගොඩාක් රෂ් නැහැ. ඉතින් අපි මේ මෙතනින් ඔන්න එළියට දාන්න හදන්නේ කිරිල්ලවල කඩවත. කිරිල්ලවල කඩවත කියන එක්සිට් එකෙන් තමයි අපි එක්සිට් වෙන්නේ. හරි. මම මේ ගල්ලන් චුට. අපි දැන් ටෝල් ගේට් එකට සල්ලි ගෙවන්න ඕනේ. මමත් පාර දන්නේ නැහැ. මමත් මේ Google Map එකේ පෙන්වන විදිහට තමයි යන්නේ. බලමු ඉතින් ගිහිල්ලා වැටෙන තැනකට වැටෙයි. මම හිතන්නේ 200යි. දැන් තියෙනවා අස්සක්. ඔයාලට පේනවද මේ වාහන පොලිම මේ සෙට් එක? මම හිතන්නේ කොළඹ යන වාහන මේ තියෙන්නේ. අද කොළඹ යනවා කියන එක ඉතින් ආතල්ම වැඩක්. ඉතින් අද දවසේ කොළඹ යනවා කියන්නේ මම මේ පොලිමේ අන්තිම හරියෙන් මේ ගත්තේ. මොකද මේ මෙහෙම නෙමෙයි මේ වට පින්නෝ වගේ 10-15 ගුණයක් ඉස්සරහට තියෙනවා. මාරම ට්‍රැෆික් එකක් තියෙන්නේ. මේ තවත් ඇවිල්ලා එකතු වෙනවා. ඉතින් අපි කොළඹින් එළියට යනවා. කොළඹින් එළියේ ඉන්න කට්ටිය කොළඹ එනවා. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත තත්ත්වය. ඔන්න අපිට මේ පළවෙනි දන්සල් කොත්තමල්ලි එක හම්බුණා. මේ තියෙන්නේ මාර රහයියා සීනි දාලා එකට. වව්. තව එකක් ඉල්ලන් පොන්න හිතනවා මේක පුත් එක්ක. පිට නෑ. අයියා වරකට හොඳයි. මේක තියෙන්නේ මං හිතන්නේ මේ කොයි හරිය තනේ ඔයා ගන්නත් බෑ. කඩු ගන්නවනේ. නෑනේ කඩු ගන්නවට තව යන්න තියෙනවා. මාරුවා කොත්තමල්ලි එක සුපිරි. රසයි. මේ දිය කරලා දාලා වෙන්නේ.
ඔන්න අපිට තවත් දන්සලක් සෙට් වුණා මේ කඩල. කඩ දෙකක් අරගෙන ආවා. මේ පැත්තේ සුප් දන්සලක් තියෙනවා යන්න බෑ දැන් ටයිම් අදින්න දැන් ටක් ගාලා යගන්න ඕනේ. මගේ කඩල. මේ සුවඳයි මේ නේද? ටිෂු බොක්ස් එක ගන්නකො. ටිෂු එක. මොනවාද? අපිට හම්බෙච්ච තුන්වෙනි එක නේ. ආ සීනි සම්බොල පා සමග තේ. ඉංග්‍රීසි. ඉංගුරුත්තේ. සුපිරි. ලංකාවේ මිනිස්සුන් දන්සල් නම් දෙනවයි මුකුත් නෑ. හිතාගන්න බැරි විදිහට. මොන දුෂ්කරතා තිබුණා දන්සල් වර්දින්නේ නෑ. ඔන්න අපි මේ කඩු ගන්නාවට තව කිලෝමීටර් 11ක් තියෙනවා. හැබැයි මේ අපි තව එක view point එකකින් අතර කරා. එහෙම view point එකක්වත් නෙමෙයි. හැබැයි ටිකක් ලස්සන ඉන්නකො මම පෙන්නන්න විස්තරේ. ඔන්න බලා ගන්න view එක. කොහොමද view එක? පේන්නේ අපි ඉන්නේ කඩු ගන්නාවට යන පාරේ තව කිලෝමීටර් 11කට මෙහයි. ඉතින් එතනත් මේ ලස්සන view එකක් තියෙන ඉතින් ඒකත් බලන්න. මේ විදිහට තමයි ඒක පේන්නේ. මට ඩ්‍රෝන් එක කොහොම හරි දාගන්න අමතක වෙලා මේ ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න හිතාගෙන හිටියට ගන්න හම්බෙන එකක් නැහැ. මොකද ඩ්‍රෝන් එක දාලා ඇවිල්ලා. ඉතින් ඒ හින්දා මේ GoPro එකෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ. අවුලක් නැහැ. මම මේකෙන් ඔක්කොම ටික වලට පෙන්නන්නම් විස්තරේ. දැන් ටයිම් එක හරියටම 5:00යි. අපි තව රෑ වෙන්නේ නැතුව කඩුරු ගන්නාවට යා ගන්න ඕනේ. රෑ වුණොත් මේ view එක අපිට බලන්න හම්බෙන්නේ නැහැ. අපේ ඔක්කොම ප්ලෑන්ස් ටික හෙට තමයි කරන්න වෙන්නේ. මොකද එන්න ටිකක් වෙලා ගියපු හින්දා ඒ හින්දා අපි දැන් ඔහොමම ටක් ගාලා යමු අර මේ අපේ view point එකට ගිහිල්ලාම හම්බෙමු. එහෙනම් මෙන්න මේ විදිහට තමයි view එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් අපි අපේ බජට් එකෙන් පෙට්‍රල් ගහන්න හදන්නේ. අපි බලමු. හරි. මේ අපේ දැන් අතන ටෝල් ගේට් එකට දීව රුපියල් 150 විතරයි අපි තාම වියදම් කරේ. ඔන්න අපි දැන් රුපියල් 6000ක පෙට්‍රල් ගහනවා. ඉතින් ඔන්න දැන් අපේ බජට් එකෙන් රුපියල් 6000 පෙට්‍රල් නැද්ද? මල රෙද්දක් වෙන්නේ. 95ද තියෙන්නේ. 95. පෙට්‍රල් නෑලු ගයිස් මෙන්න මෙහෙ. මල්ල කෙලියක් වෙන්නේ දැන්. අපි තව විනාඩියකින් යනවා කඩු ගන්නා view point එකට. ඔන්න ඉතින් මේ අපි ආවා view point එකට. අපි දැන් යන්න හදන්නේ view point එක බලන්න යා. සුපිරි place එකක් පෙන්වන්නම් අපි ඔයාලට. මේ ඉතින් අපි මෙතන මේ රෝස් කරොප් බඩිරිඟු එහෙම තියෙනවා. ඒවත් චුට්ටක් බලනවා try කරලා. ඒවල ගණන් මිමිත් කියන්න මේ හරි දැයියා. මේක බලන්න. හරිද? ඔන්න view point එකට අපි යනවා.
පේනවද? මේක තමයි කඩුගන්නාව view point එක. බලන්නකො ලස්සන. wow. ලොකේෂන් එක නේ. ගොඩාක් කට්ටිය ඉන්නවා. අපේ පළවෙනි මේ ඩෙස්ටිනේෂන් එක හරිය. අපි මෙතෙන්ට තමයි මුලින්ම එන්න හිතුවේ කඩුගන්නාව view point එකට. මොකද අපි ගියේ මේ කියන්නේ මම වීඩියෝ එකක් නොකර මේ පැත්තට ආවා. අපි කුඹල්වල පන්සලට පොඩ්ඩක් යන්න. එතකොටත් මේ මෙහි එන්න හිතාගෙන හිටියට එන්න හම්බුනේ නැහැ. ඉතින් කොහොම හරි අද මේ එනවා කියලා තමයි තකහණියක්ම ආවේ. මේක කියන්නේ මාර විදිහට මේ ඔළුව නිදහස් වෙනවා මේ view එක දැක්කහම. පොඩි වෙහිබර කාලගුණයකුත් තියෙනවා. අපි ඒ හින්දා දැන් ටක් ගාලා මෙතනින් පිටත් වෙනවා. පිටත් වෙලා මේ ඔහොමම යනවා නුවරඑළියට. එහෙනම් ඉතින් නුවරඑළියට ගිහිල්ලාම හම්බෙමු. හෙලෝ ඉතින් ඔන්න රෑ 12 මාරයි අපි හොටෙල් එකට එනකොට. කොහොම හරි මේ මග වෙච්ච දේවල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අද ජාතික වෙසක් කලාපෙළු මෙහි නුවරඑළියේ මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ. පැය මීටර් 500ක් එන්න පැය කහමාරකට වැඩි ට්‍රැෆික් එකක හිටියා. අම්මෝ පිස්සුවැදුනා. මොනවත් වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. මාර මහන්සි. ඉතින් මේකත් අපිට මේ අහම්බෙන් වගේ රූම් එකක් හම්බුනේත්. මොකද රූම්සුත් නැහැ. ඔක්කොම ෆුලි බුක් වෙලා තියෙන්නේ. කොහොම හරි 10000 වලට ඔන්න අපි රූම් එකක් හොයාගත්තා. මෙන්න රූම් එක. ලොකු සීන් එකක් නැහැ. තියෙන පොඩි දේවල් ටිකක්. view point එකක්වත් නැහැ. ටීවී එක තියෙනවා, හීටර්ස් තියෙනවා. මේ තියෙන්නේ bathroom එක. ඔන්න ඔච්චරයි. රුපියල් 10000කට මේ ටයිම් එකේ හැටියට ගැටලුවකුත් නැහැ. අපි මේ ඕවර්නයිට් ස්ටේ එකකට විතරයි ඉල්ලුවේ. මොනවාද බැල්කනි එකකුත් තියෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔච්චරයි තියෙන වෙන මොකුත් නැහැ. ඉතින් පෙන්නන්න මේ කොහොම හරි දැන් රෑ 12:00මාරයි. අපි චුට්ටක් එළියට යන්න කියලා හදන්නේ. එළියට යනවද නැද්ද කියලා තාම හිතන ගමන් එළියට ගියොත් අනිවාර්යෙන් ඒ ටිකකුත් පෙන්නන්න. හෙලෝ good morning. ඔන්න අපි නැගිට්ටා. wow උදේ දැන් නම් ටයිම් එක උදේ 9:20යි. ඉතින් හැරුණා. ඊයේ නම් නිින්ද ගියා මාර විදිහට මැරෙනවා වගේ නිින්ද ගියා. මොකද මේ ගොඩක් ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. පැය කමාරකට දෙකකට වැඩි ට්‍රැෆික් එකේ ඉඳලා කොහොම හරි වත්තලේ ඉඳන් මේ අපි නවතින තැනට එන්න නවතින මගිනුත් සෙට් කරගත්තේ. නවතින තැනට එන්න පැය ගිහිලා දෙන අපි හින් 3ට ආවා. ඔක්කොම කරගෙන 12:01යි මෙහෙ එනකොට 2යි නිදිය ගන්නකොට. එතකොට පැය 9කට වැඩි ටයිම් එකක් ගිහිලා තියෙනවා මෙහෙට එන්න විතරක්. ඉතින් අවුලක් නැහැ. මේ අපි හිටපු තැනත් ලොකු අවුලක් නැහැ. හොඳයි. රූම් ෆැසිලිටිස් එහෙම ෂේප් ඉතින් අර ටී කොෆි අනම්මන මුකුත් කතන්දර නැහැ. තේ එකක්වත් හදාගෙන බොන්න නැහැ. ඒ වුණාට අවුලක් නැහැ. ඒ මේ වගේ බිසි දවසක නුවරඑළිය මාර බිසි මේ දවස් දෙකේ. ඉතින් මේ වගේ ටයිම් එකක මේ වගේ තැනක් හම්බෙච්ච එක ගැන සතුටුයි. මේ මොකද එක තැනකවත් රූම්ස් නැහැ. ඔක්කොම ෆුලි බුක්ඩ්. මම පෙන්නනම් අපි ඉන්න තැනට කොහොමද මේ වටපිටාව පේන්නේ කියලා. ඉතින් ඔන්න හොව තමයි වටපිටාව පේන්නේ. පොඩි පොදකුත් යනවා. පොඩි වැස්ස ස්වභාවයකුත් තියෙනවා. මේ සුපිරි බව්ව දෙන්නෙක් ඉන්නවා.
ලැබ්බෝ දෙන්නේ. ලැබ්බු ඩොග්ස්ලා. හලෝ. හරි. ඉතින් ආරක්ෂාවට ඉන්නේ. ඔන්නෝම තමයි ඉතින් පේන්නේ විස්තර. අපි දැන් මෙතනින් ඔහොමම චෙක් අවුට් වෙනවා. චෙක් අවුට් වෙලා අපි යනවා දැන් යන්න ඕනේ අඹේවෙලට. අඹේවෙල ෆාම් එක බලන්න යනවා. මමත් මේ එකපාරක් නැත්තම් දෙපාරක් තමයි ගිහිල්ලා තියෙන්නේ අඹේවෙල ෆාම් එක බලන්න. දැන් ආයෙ පාරක් යනවා මේ තුන්වෙනි පාර මම හිතන්නේ යන්නේ. ඉතින් අපේ බජට් එක කොහොමද ඉවර වෙලා තියෙන්නේ කියලා මම වාහනේට ගිහිල්ලා කියන්න. මොකද මේ අපි ඊයේ එනකොට ටෝල් ගේට්ස් වලින් 150ක් ගෙහුවා. ඊට පස්සේ අපි තෙල් ගැහුවා 6000ක. 6000 තෙල් ගැටලුවක් නැහැ තාම තියෙනවා. තව ඇති මේ 6000ක තෙල් ගැහුවා. ඊට පස්සේ අපි රුපියල් 730ක රොටි කෑවා. අම්මකින් බඩගිනි වෙලා රොටි කෑවා. ඊට පස්සේ මෙතෙන්ට මේ රූම් එකට රුපියල් 10000ක් ගෙවුවා. ඊට අමතරව අපි මේ නුවරට ඇවිල්ලා නුවර එළියට ඇවිල්ලා තව රුපියල් 200 හරි 300 ගානක හරි නෙස්කැෆේ බීලා මොන හරි කෑවා. එච්චරයි අපිට වියදම් උනේ. ඉතින් අපේ ඉතුරු බජට් එක අපි බලමු කොහොමද අද ඩිවයිඩ් කරලා අපි වැඩේ කරගෙන යන්නේ කියලා. ඉතින් එහෙනම් මම මේ අපේ බජට් එකේ බ්‍රේක් ඩවුන් එක දාන්නම් මේ පල්ලෙහායින් දාන්නම්. එතකොට ඔයාලා නුවරඑළිය එනවනම් වාහනයක් අරගෙන මේ ඔයාලට අදහසක් තියෙනවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. එහෙනම් අපි එහෙනම් මේ ලෑස්ති වෙලා එළියට ගිහිල්ලාම මම ඊටු ටික කියන්නම්. අපි දැන් යනවා අඹේවෙල ෆාම් එක බලන්න. ඔන්න ගයිස් අපි යනවා අඹේවෙල ෆාම් එකට. අඹේවෙල ෆාම් එක කිව්වට මුලින්ම යන්නේ මේ ස්ට්‍රෝබෙරි ගාඩන්ස් බලන්න. ස්ට්‍රෝබෙරි ගාඩන් එක බලන්න යන්නේ. එතෙන්ට දාලා තියෙන්නේ විනාඩි 21ක් යනවා කියලා පෙන්නනවා. මේ බලන්න ලස්සන බොයිස්. පිස්සෙකුත් යනවා යස්සේ. මේ බලන්න ලස්සන වාව්. මාරම ලුක් එකක් තියෙන්නේ. මාරම ෆීල් එකක් තියෙන්නේ. පාරනම් පට්ට සවුත්තුයි කරට දෙයක් නැහැ ඉතින්. ඉමනේ පැත්ත මෙන්න චුට්ටක්. ඕ ලස්සනට. වාහන වලට නම් අබසරණ. වාහනේ අපේ ඉවරයි. යන්න තියෙන්නේ මේ පාරේ. බස් එකකුත් නැති ගහගෙන. Strawberry farm with traffic. ඔන්න අපි ආවා ස්ට්‍රෝබෙරි ගාඩන් බලන්න. මේ තියෙන්නේ view එක කියන්නේ මෙලෝදියක් පේන්නේ නැහැ. මීදුම තමයි තියෙන්නේ. මම පෙන්නන්න.
ලස්සනයි අප්පා. දැන් ගහනු අපි ඉස්සරහින් යන්න ඕනේ. හරි යන ගමන් ඔහොම පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. පල්ලෙ. මම හිතන්නේ පල්ලෙහින් තමයි යන්න දෙන්නේ. මෙහෙන් එන්ට්‍රන්ස් එක නැතු. අතනින් ඇතුළට යන්න ඕනේ. ඇප් එකක් තියෙනවද? නෑ. මොඩේ. ඔන්න අපි ස්ට්‍රෝබෙරි ෆාම් බලන්න යන්නේ. සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නවා. අපි මුලින්ම මේක ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ස්ට්‍රෝබෙරි මේ කොහොමද ගන්න? 150යි. පැක් එක. නෑ ග්‍රෑම් එක 150යි. බොක්ස් එක 750යි. බොක්ස් එක 750යි. මේ මෙතනින් නේද ෆාම් එක බලන්න යන්නේ? එන්න අපි ගිහින්. තමයි ස්ට්‍රෝබෙරි ග්‍රෑම් එකක් 150යි. ප්‍රවේශපත් ගන්න කොහෙන්ද ඉතින්? මේ ගිම්හානේ ටිකට් ගන්න කොහෙන්ද බලන්නකෝ. අන්න අරකද? අතන වෙන්නේ. අරක. මෙතන ටිකට්ස් බලමු. ටිකට්ස් ගන්න කොහොමද? අපි ටිකට්ස් ගන්නවා. Kilo එකක් හරි ගන්න ප්‍රයිස් මෙන්න මේක සාදු මේක අප පොඩ්ඩක් තියාගෙන 915යි මේකේ 915යි අරගේ 950යි එන්න 915යි ගන්න මේක 950යි ටිකට්ස් දෙයක් ගන්න පුළුවන්ද? ටිකට් එකක් ගන්න තියෙන තමයි. මෙන්න මේකේ 950යි ඒ පරහ. මෙන්න රුපියල් 5. බැලන්ස් එක. කීයද ටිකට් එක? සෙලයි කීදෙනෙක් දෙන්නේ? අපි දෙන්න ඉන්නේ. මේ අන ටුවර් එකේ 12ක් ඉන්නවා. 12ක් නේ 13ක් ඉන්නවා. ඊළඟිකෙත් 12ක් ඉන්නවා. ඊට පස්සේ කිව්වා ස්ට්‍රෝබෙරි එකේ පොඩි එක පැයක් ඉන්නේ නැහැ. ඉන්නවද? යන්න බැයි ඒකට. මේකද වෙන දාන්න එකේ 12යි දාන්න පුළුවන් එක. එතන 12 ඉන්න මේක ලොකු 7යි ලොකු 4යි 11ක් ට්‍රැක්ටර් එකකට එක යන්නේ. 12ක් ඉන්න පොඩි දෙන්න. කොච්චර වෙලාවක් යයිද සාමාන්‍යයෙන්? සම්පූර්ණ ටෝර් එකද? ඔව්. සම්පූර්ණ ටෝර් එක විනාඩි 45ක් යනවා. විනාඩි 20 ඉස්සර ට්‍රැක්ටර් උඩට එනවා. සරට විනාඩි 40ක් ගින්න යනවා. මේ ටෝර් දෙක ගිහින් එනවා. ගිහින් එන ගන්නේ පොඩක් දෙයිද දාගන්න. හිටමද. පයින් යන්න ඔය මේ පැත්ත එහාම බලන්න. පැකට් එක දෙන්න. එතකොට පල්ලෙහාට යන්න ඕනේ ට්‍රැක්ටර් එකේ. ට්‍රැක්ටර් එකේ අපේ පහළට යන්න තියෙනවා. එහා පැත්ත විතර බලන්න ඒ පුළුවන්ද? පැත්තෙන් ටිකක් ඒ පැත්තෙන් බලන්න. විනාඩි 45ක් ඉන්න ඕනේ. මෙන්න මෙතනින් පල්ලෙහාට එක්කන් ගිහිල්ලා පෙන්නනවා ඒගොල්ලෝ. එතකොට මේ ට්‍රැක්ටර් එකට එකපාර 12යිලු දාන්නේ. 12යි දාන්නේ මේ මෙතනින් පල්ලෙහා ස්ට්‍රෝබෙරි ෆාම් එකට තමයි යන්න තියෙන්නේ. අපි මේ වැඩේ ඔහොම ඇතැරලා දැන් පැයක් මෙතන නාස්ති කරන්න ටයිම් එක නෑ අපිට. ඔව්. අපි එහා පැත්තේ ගිහිල්ලා නැහැ. අපි වටේ දාලා යාර එක පල්ලෙහාට ගන්නවා. නෑ මේ එහා පැත්තේකට ගිහිල්ලා බලමු. අපි බලමු එහා පැත්තේකට ගිහිල්ලා එතන එහා පැත්තේත් ෆාම් එකක් තියෙනවා. එහා පැත්තේ ෆාම් එකක් තියෙන එහා පැත්තකට. එහා පැත්තේ ෆාම් එකට ගිහිල්ලා බලමු. එතන කොහොමද කියලා.
මෙතන ෆාම් එකට ටිකට් ගන්න පුළුවන්. මෙතන ගන්න ඕනේ කෙනෙක්ට 100. දෙන්නයි. ටිකට් එක කීයද? 100. 100 නේ. ඔයාලේ වොෆල්ස් තියනවද? තියනවද? ඔයාලගේ ට්‍රැක්ටර් යන සීන් එක නැද්ද? පයින් ගිහලා බලන්න තියෙන්නේ නේ. ඒගොල්ලන්ගේ ට්‍රැක්ටර් එකේ නෙමෙයි යන්න තියෙන්නේ. ඒගොල්ලන් පයින් යන්න තියෙන්නේ. අපි යම් පයි ට්‍රැක්ටර් කරේ තියාගෙන යන්න ආ මෙහා පැත්තේ ටිකට් ප්‍රයිස් කීයද? දන්නේ බැලුවේ නෙමෙයි. මෙහා පැත්තේ කීයද? මෙහා පැත්තේ කීයද දන්නේ. දැන් ඔය ගත්තේ? මෙහා පැත්තේ 200 දෙන්නට. එහා පැත්තේ නම් ටිකට් සමහරට 150ක් විතර යනවා. 150ක් විතර. අර ට්‍රැක්ටරෙන් පල්ලෙහාට යන්න තියෙන්නේ. ඈ ට්‍රැක්ටර් යන්න දී. ට්‍රැක්ටර් මේක බලන්න අවුලක් නැහැ නේ. නෑ. හරි. ඔකට මොකක්ද channel එකක් ගන්නේ වෙන්නේ? අපිද? අපි channel එකකින් තමයි. YouTube channel එකක්. ඔව්. මොකද්ද නම channel එක? මාස්ටර් ටෙක් කියලා තියෙනවා. Master Tech. අපි යනවා. වා. channel එකක් තියෙනවද කියලා අහනවා. පොදකුත් තියනවා guys. නෑමක් සෙට් එක වගේ මට පේන්නේ. එන්න ටක් වහින නෑ ටක් ගාලා ෆාම් නෑ ටක් ගාලා ෆාම් මේ ෆාම් එක දුරට ගත්තා නෑ හරි ඔන්න මෙහෙම තමයි ෆාම් එකට එන්න වෙන්නේ එහා පැත්තේ 150යි ටිකට් එක මේ පැත්තේ 100යි ටිකට් වලට 200ක් ගියා ගයිස් අපේ 7840ක් ඉතුරු වෙලා තිබුණ බජට් එකේ. එතකොට දැන් මෙතෙන්ට අපිට රුපියල් 200ක් ගියා. එතකොට 7640යි අපේ ඉතුරු බජට් එක. දැනට 25000න් 7640යි තියෙන්නේ. මේ පක්කන ෆෝන් එකේ තියෙන මොකටද මන්ද බං? අර මේ කඩන්න කට්ටියක් ඇවිල්ලා මේ තියෙන්නේ ෆාම් එක ඇතුළේ. මේ තියෙන්නේ ෆාම් එක ඇතුළේ. ගෙඩි කඩලා තියෙනනේ. ස්ට්‍රෝබෙරි ග්‍රෑම් එකක් 150යි බොක්ස් එක 750යි මෙහි. මට මතක විදිහට නිගම්බලත් 800ක් වගේ තමයි වෙන්නේ. නෑ 800යි නේ. 800ට අපි ගත්තේ. මෙහෙම තමයි ස්ට්‍රෝබෙරි වගා කරලා තියෙන්නේ. ඔන්න බලන්න. ස්ට්‍රෝබෙරි. හරි. අපි උතනින් එහාටත් ගිහිල්ලා බලමු. මේ ඉරිගේෂන් සිස්ටම් එකකට තමයි මේකේ වතුර දාලා තියෙන්නේ. ඉරිගේෂන් සිස්ටම් එකට තමයි වතුර දාන්නේ මේගොල්ලෝ. මේ ස්ට්‍රෝබෙරි මල් ගෙඩි හැදීගෙන නේවා. මේ තියෙන චූටි ගෙඩිය. කඩන්න එපා දඩේ 500ක්. ස්ට්‍රෝබෙරි කඩලාද මල්ලි තියෙන්නේ? මේක අලුත් පැල. අලුත් පැලනේ. ගෙඩි බලන්න පල්ලෙහාගේ තියෙනනේ. හරි. යා. අපිට මේවා ඔක්කොම අලුත් පැල කියලා කිව්වා. පල්ලෙහාගේ තියෙනවලු ගෙඩි තියෙන ඒවා. තියෙන්නේ. මේ තියෙන්නේ මං හිතන්නේ රෙඩ් බෙරි නේ. නෑ බ්ලූ බෙරි නේ. බ්ලූබෙරි. මේ බ්ලූබෙරි නේ. දන්නේ හරි බ්ලූබෙරි තමයි අර රෙඩ් බෙරි බ්ලූබෙරි කොහොමද කියන්නේ? ලස්සනයි. බෙරීස් වර්ග ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ
මෙන්න ගෙඩි තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ. ගෙඩි තියෙනවා ස්ට්‍රෝබෙරි. අපි මේ ඉන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් විස්තරයක් අහලා බලමු. ඒක 1000ක් නෑ. හොඳ වෙරයිටි. No. ඔයාලා පික් කරනවා. එක්කෙනෙක් කියා දැන් බොක්ස් අරන් ඉන්න යාවම යන්න. කොහෙන්ද පික් කරන්නේ? පල්ලෙය තියෙන. තා පල්ලෙහාට නෑ ඒක නර එනකන් ඉන්න ඕනේ. යත් එක තමයි යන්නේ. ඒ ඉතින් ලොකු ඒවද වෙන්න මේ සයිස්. ඊට තර ලොකු තියෙනවා. ආව්. don't disturb others. මේ එහා පැත්තේ මොනවද? මේක බ්ලැක්බෙරි. බ්ලැක්බෙරි නේද? මේ බොක්ස් එක කීයද? මේක 1000ක් වෙනවා. 1000ක් වෙනවනේ. නෝරිලි කියලා ගණන් අඩු නෑ නේද එහෙම? නෑ මේක මෙහෙම අර ඔයාලා දැන් පාරෙන් ගන්නේ දවස් 2-3 තියෙනවනේ. එයාලා කලින් දැන් පළවෙනි දවසේ ගුණාට 100 900 තිබුණා. ඊට සාය 200 එහෙම 200ක් අඩු කරලා 600 තිබුණා. 600 විතර. දවසින් දවස යන අඩු වෙනවා. අන්තිමට 300 විතර ඉක්ුණා දැන් ඉවර ගන්න. ඉවර කරන්නේ. දවස් 3ක් යනකොට මම ජූස් බොනවා. නිවුස් පහිනනේ. මේ අපිට කඩන්න පුළුවන්ද? කඩන එක දැන් කතා කරන්න ගියාට එයා එනකන් ඉන්න ඕනේ පොඩ්ඩක්. ඉන්නවනේ. ඒකෙන් සල්ලි දීලා කඩා ගන්න සල්ලි දීලා ගෙඩි 6ක් 1300 කඩන්න ඕනේ. 1000 ගෙඩි 6 තියෙන 6 හරි 8 හරි මම හිතන්නේ කියන එක සයිස් එක තමයි කඩන්න. කඩන්නන්නේ. මේ නිතර මේ වගේ වැස්ස වගේ යනවද සාමාන්‍යයෙන්? ඕ සාමාන්‍යයෙන් පොඩක් යනවා ඉතින්. යනවනේ හැටිනේ. හරි. ඔන්නම තමයි ඉතින් විස්තරේ තියෙන්නේ. එළියෙත් මෙහෙ මා එළිය ගානටම වඩා එළිය ගානටම වගේ සමානයි. හැබැයි ඒවල මේ ගොඩක් ක්වොලිටි එක අඩු වෙලා තියෙන්නේ. මේවා ෆ්‍රෙෂ් බඩු ඔක්කොම තියෙන්නේ. view point එකක් තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ. ෆොටෝස් ටික. ඉතින් එහෙනම් මේ මෙතනින් ස්ට්‍රෝබෙරි ෆාම් එක විස්තරේ ඉවරයි. අපි දැන් ඔහොමම ආයෙ පාරක් වාහනේට යන තමයි ලෑස්ති වෙන්නේ. වාහනේට ගිහිල්ලා වොෆල් එකක් කන්න ආස හිතුණා. වොෆල් එකක් කනවා. ඒකත් පෙන්නන්නම්. ඒකේ ගානක් කියන්නම් මෙතන ගාන කීයද කියලා. මේ ඊට පස්සේ අපි ඔහොම අඹේවල ෆාම් එකට යනවා. එහෙනම් අඹේවල ෆාම් එකට ගිහලා හම්බෙමු. මේ මට තව පොඩි දෙයක් කියන්න අමතක වුණා ඔයාලට. මේගොල්ලන්ගේ ස්ට්‍රෝබෙරි ඔයාලට කඩන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්ට්‍රෝබෙරි පික් කරන විදිහට ඔයාලට කඩන්න පුළුවන්. හැබැයි කඩනවා නම් ගෙඩි 6ක් කඩන්න 1300ක් විතර ගෙවන්න ඕනේ. ඒක කඩලා ඔයාලට කන්න පුළුවන්. ෆාම් එක ඇතුලෙන් දැම්ම ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඒකට ඔයාලට ගෙවන්න වෙනවා 1300ක් 1200ක් විතර ගෙවන්න වෙනවා ගෙඩි 6ක් කඩන්න. ගෙඩි කඩන එකත් මාකට් කරලා තියෙන්නේ මේ. මේ පේනවනේ ස්ට්‍රෝබෙරි ෆාම් වල අනවසරයෙන් ගෙඩි කැඩීම සපුරා තහනම් දඩේ 500යි. කඩන්න එපා හින්දා කවුරුත් ඇවිල්ලා. මම ඔයාලට කිව්වේ වොෆල් එකක් ගන්න ඕනේ කියලා. මේ තියෙන්නේ ගත්ත වොෆල් එක. මේක චොක්ලට් ඇන්ඩ් ස්ට්‍රෝබෙරි වොෆල් එකක්. මේක රුපියල් 700යි ගාන. අපි try කරලා බලමු කොහොමද රස කියලා. එච්චරටම සෙට් නෑ. හරියන්නේ අවුලන්නේ නෑ. හොඳයි. හැබැයි මේ අර හිතපුරහ නැහැ. වොෆල් එක ගොඩක් මේ නිවිලා තියෙන්නේ. ඒ චුට්ටක් උණුවෙන් තියෙනකොට තමයි රස. වොෆල් එකත් නිවිලා හදලා තියපු එකක් තමයි දීලා තියෙන්නේ. අවුලන්නේ නැහැ. හොඳයි. ඔයාගේ එක්ස්පීරියන්ස් එක කියන්න. කඩන්න බෑ.
ෆ්‍රිජ් දාලා තියෙන්නේ. ෆ්‍රිජ් දාලා තියලා තියෙන්නේ. ඔන්න බලන්න අඹේවැල ෆාම් එන්ට්‍රන්ස් එක. අපිට පාස් වුණා අඹේවැල ෆාම් එන්ට්‍රන්ස් එක. මේ මාරම ලස්සනයි. මං හිතන්නේ කොහොමද දන්නේ යන්නේ නම් මෙන්න අපේ යාළුවෝ ටික ඉන්නවා. අඹේවැල කිරිහරක් මේ ඉන්නේ. බලන්නකෝ උන්ගේ සයිස් එක. නෑ එහෙම නෙමෙයි. අර එළියේ ඉන්න හරක්ට වැඩිය ටිකක් ලොකු සයිස් නේද ඒගොල්ලෝ? ටිකක් සයිස් හරක්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අඹේවැල ෆාම් එකට. හැබැයි කොහොම හරි අඹේවැල ෆාම් එක ගිලා බැහැලා ඒක తాවකාලිකව නවත්තලා තියෙනවා මේ සංචාරකයන්ට බලන්න දෙන එක. ඒ හින්දා වෙන ඕල්ටර්නේටිව් ෆාම් එකක් ඕපන් කරලා තියෙනවා ඒකේ ප්‍රොසෙස් එක බලා ගන්න. ඉතින් අපි ඒ ඕල්ටර්නේටිව් ෆාම් එකට තමයි දැන් යන්න හදන්නේ. ඉතින් මේ එතන වාහන පාකින් එකට දැම්මහම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉන්නකො මම පෙන්නන්න. මාරම ලස්සනයි ලුක් එකක්. කියන්නේ මාර view එකක් තියෙන්නේ. නේ. හරක්ගේ සුවඳ එනවා මේ දැන් ඉඳන්ම. මෙන්න තියෙනවා view එක. කොහොමද මාරම ලස්සන view එකක් තියෙන්නේ. උලම් පෙති තියෙනවා ඊට පස්සේ මේ තන බිස්ස මේ හැමදේම මාරම ලස්සනයි. මාර ලෑන්ඩ්ස්කේප් එකක් තියෙන්නේ. ඉතින් මේ අපි දැන් එහෙනම් ඔහොමම ඇතුළට යමු. ඇතුළට ගිහිල්ලා බලමු ඒකේ කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ. ඒ ටික බලලෙමු. ඇත්තට මේ ස්මෙල් එක නම් අර ඔතෙන්ටික් ෆාම් වලනේ ස්මෙල් එක එනවා. යමු ඉතින් ගිහිල්ලා බලමු මේ කොහොමද මෙතන වැඩේ වෙන්නේ කියලා. එන්ට්‍රන්ස් ෆී එක එක්කෙනෙක්ට 300යි. ෆොරිනර්ස්ලට 1500යි. ෆොරිනර් චිල්ඩ්‍රන්ස් 1000යි. ලෝකල් වැඩිහිටි 300යි. ලෝකල් චිල්ඩ්‍රන් 150යි. හරි අපි දෙකක් ගමු. ටිකට් දෙකක් දෙන්න. ඇඩල්ට්. දෙකක්. 100ක් දෙන්න. 11 பேர் ரெண்டு சின்ன 150 பேர் 11 பேர் ரெண்டு சின்ன இன்னொன்று ரெண்டாயிரம் காசு இல்லை சரியா மிச்சம் ඌච්චරමසී මේ ඉතින් කොහොම හරි ඇතුලේ වීඩියෝ කරන්න බැහැලු. මේ අපිට පුළුවන් වුණොත් වීඩියෝස් ටිකක් ගන්න. නැති වුණොත් අපි ඔහොම වැඩේ මේව කරලා දානවා. ඉතින් මේ විදිහට තමයි ෆාම් එක තියෙන්නේ. වීඩියෝ කරන්න තහනම් කියලා ඉතින් කැෂියර් එකේ ඉන්න අයියා කියනවා ඉතින්. ඒ හින්දා නැවත. හරක් පිට කහන විදිහට කරලා නෑ නේද? මෙන්න හරක් පිට කහ ගන්නවා. තේනවා. මේ අර බ්‍රෂ් එකක් වගේ රෝලක් තියෙනවා. ඒ රෝලට ගිහිල්ලා හේත් වුණාම මේ රෝල කැරකෙනවා. ඊට පස්සේ ඌ එකෙන් පිට කහ ගන්නවා. එහෙම තමයි හරක පිට කහ ගන්නෙ. මම තව මේකට වෙලා දුන්නා. හරක් පිට කහනවා. වරු හොඳට සැපට හැදිච්ච හරක් ඉන්නේ. සස්සන්ත කුලේ හරක්.
ඉතින් ගයිස් ඔන්න මේ අපි මොනවාද අඹේ වෙලා ඕල්ටර්නේටිව් ෆාම් එක මේ හරක් විතරයි බලන්න හම්බුනේ. කිරි හරක් ටික බලලා එළියට ආවා. අපි දැන් කල්පනා කරේ පට්ටි පොලට යනවාද නැත්නම් ඔහොම අනිත් පැත්තට ගිහලා දම්රෝ ටී ෆැක්ටරි එක බලන්න යනවාද කියලා. ඉතින් අපි ඩිසයිඩ් කරා දම්රෝ ටී ෆැක්ටරි එක බලන්න යන්න. පට්ටි පොලට අපි වෙන දවසක ගිමු හැටන් පැත්තට හැටන් වලටත් එක්ක. එහෙනම් අපි දැන් යන්න හදන්නේ දම්රෝ ටී ෆැක්ටරි එක බලන්න. අපි දැන් ඔහොම අනිත් පැත්තට තමයි යන්නේ. ඊට අමතරව මගින් කන්න ඕනේ උදේට කොහෙන් හරි. දැන් 11:39යි. ඒ කියන්නේ 11:40 වෙලාව. පහට කලින් යන්න ඕනේ දම්රෝ ටී ෆැක්ටරි එක බලනවා නම්. ඉතින් ඒ හින්දා අපි දැන් ඒකට යන්න පිටත් වෙනවා. මෙතන ඉඳන් මං හිතන්නේ තව කිලෝමීටර් 20කට එහා තියෙනවා 20ක් 28ක් විතර තියෙනවා දම්රෝ ටී ෆැක්ටරි එකට. ඉතින් එතෙන්ට ගිහිල්ලා අපි එතන මොන වගේ කොහොමද ටී මේ තේ කොළ හැදෙන්නේ ඒ ටික කියලා බලන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. එහෙනම් අපි මගින් කාලා එතෙන්ට ගිහිල්ලාම ආයෙ වලට පෙන්වන්න එතන මොකද වෙන්නේ කියලා. ඔන්න ගයිස් අපි දම්රෝ එකට ආවා. දම්රෝ ටී ෆැක්ටරි එක බලන්න. ඉතින් මේ මෙතන මෙයාලගේ VIP ලොන්ච් එකක් තියෙනවා. මේ තියෙන්නේ වෙන මෙතනින් යන්න පුළුවන් VIP ලොන්ච් එකක් තියෙනවා. එතනින් අපි යන්න හැදුවේ. ඊට පස්සේ මේ හැබැයි ලෝකල්ස්ලට එතනින් යන්න ඕනේ නැහැලු. එතන 2000 charge වෙනවා එක්කෙනෙක්ට. අපිට ඒ කියන්නේ ලෝකල්ස්ලට යන්න පුළුවන් එහා පැත්තෙන් ටී ෆැක්ටරි එක බලන්න යන්න. එතනින් යන්න පුළුවන්. ඊට අමතරව ඔය හැමෝම ගහන දම්රෝ ෆොටෝ එක ගහන්න ඔන්න ඔතන. කියන්නේ මෙතන ඉඳන් ෆොටෝ එක ගහනවා අර දම්රෝ කියන එක පේන්න. එහෙම තමයි ෆොටෝ එක ගන්නෙ. ඉතින් මේ දැනට අපි මෙතන ඉන්නේ. ඊට අමතරව ඔයාලට ටී එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ තැනකුත් තියෙනවා නතන. ඔය කොළ පාට වහලා තියෙන්නේ. එතනින් බලන්නත් පුළුවන්. මේ ඉතින් අපි බලමු. මුලින්ම ටී ෆැක්ටරි එක ඇතුළට ගිහිල්ලා අපි මේ කොහොමද මේව හැදෙන්නේ කරන්නේ කියන එක බලමු. මට වීඩියෝ කරගන්න chance එක තිබුණොත් මම වීඩියෝ කරගන්නවා. සමහර විට ඒගොල්ලෝ වීඩියෝ කරන එක රෙස්ට්‍රික්ට් කරලා තිබුණොත් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ගිහිල්ලා බලමු එහෙනම්. එතෙන්ට ගිහිල්ලා බලලා මෙතන ටී මොනවද තියෙන්නේ කියලා බලලා ටී එකකුත් බීලා මොන හරි කාලා ඉතින් අපි පිටත් ඔන්න ඉතින් අපි දම්රෝ එකෙනුත් එළියට ආවා. දම්රෝ එකෙන් එළියට ඇවිල්ලා අපි දැන් ආය පාරක් මම හිතන්නේ හැටන් පැත්තට වෙන්න ඕනේ මේ යන්නේ. හැටන් පැත්තට එන ගමන් ඉන්නේ. හැටන්ද දන්නේ on reach මේ පැත්තට එන ගමන් ඉන්නේ. අපිට මේ ආසන්නේ අපිට සමහර විට බලා ගන්න පුළුවන් වෙයි තලවකැලේ ටී ෆැක්ටරි එක මේ අපිට ගොඩක් වෙලාවට හම්බ වෙයි. එහෙම වුණොත් අපි ඒකත් බලන්න යනවා. අරකේ වීඩියෝ කරන්න බෑ. ගොඩක් මේ දම්රෝ එකේ එතන ඉන්න ඔෆිසර් කෙනෙක් දම්රෝ එකේ ඒවා වීඩියෝ කරන්න බෑ. මේ ඉතින් අපි ඒ හින්දා ඒක අපි දෙන්න බලලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ වෙනම කැෆටේරියා එකක් තියෙනවා. ඒකට ඇවිල්ලා ටී දෙකකුත් බීලා ඒගොල්ලන්ගේ චොක්ලට් කේක් එකක් තියෙනවා. ඒක නම් මාරම රහයි. චොක්ලට් කේක් එකකුත් කාලා දැන් පිටත් වෙලා දැන් මගක් දුර එන ගමන් ඉන්නේ. ඉතින් මේ මෙතනින් එහාට මම වීඩියෝ එක කන්ටිනියු කරන්නම්. අපි බලමු ඊළඟ ඩෙස්ටිනේෂන් එක මොකක් වේද කියලා. කොහොමත් තව තැන් දෙකකට හෝ තුනකට අනිවාර්යයෙන්ම යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ මේ අතරමඟ තියෙන. එහෙනම් ඊළඟ එක මොකක්ද කියලා මම වීඩියෝ එකේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ නෙමෙයි වීඩියෝ එකේට මේ දාලා තියන්න. ඔයාලා බලන්න මේ එහෙනම් අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකට ගිහලා හම්බෙමු. අපි ආවා මේ බ්ලූෆීල්ඩ් අහලා ඇති බ්ලූෆීල්ඩ් ටී ෆැක්ටරි එකට. අර දම්රෝ එකේ අපි ගියාට බලන්න දුන්නාට වීඩියෝ කරන්න බෑනේ. හැබැයි මෙතන වීඩියෝ කරන්නත් පුළුවන්. මම මෙතෙන්ට එනකොට මම හිතුවේ වීඩියෝ කරන්න බැරි වෙයි කියලා. හැබැයි මෙතන වීඩියෝ කරන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද මේ ෆැක්ටරි ඇතුලේ තියෙන්නේ කියලා. නේද? හුළඟ පාරක් තියෙනවා ෆෑන් එකේ. ඒ හුළඟ පාරේ 1000ක් දාපුවම වතුර වේදන 300ක් අඩු වෙනවා. 1000 300ක් අඩු වෙනවා 800 ඉතුරු වෙනවා. ඒක හෙට උදේට අර රෝල් මෙච්චරට දානවා. අර කෙලවර එක. ඒක මෙතන කොළපාටනේ එහා පැත්තේ පල්ලේ අම්බරනකට කොළපාට. ආයේ වේලෙන්ද දානකොට දුඹුරු පාට. ආයේ විපට දානකොට කළු පාට. ඊට පස්සේ එහා පැත්තේ වර්ගීකරණ. මැසිත්. මේකෙ මෙච්චරද බලන්න පුළුවන් මේ තියෙනවා පල්ලේ තියෙනවා ගොඩක්. මේ තමයි පළවෙනි. මේ පළවෙනි කියන්නේ. මේකට තමයි කඩලා ගෙනල්ලා දාන්නේ නේ. පළවෙනි දෙක. අරකේ එහා පැත්තේ මේ වේලන එක නේ.
පෙති වල පුරවලා පෙති වල පුරවලා මේකට හලයි. මේකට ඒ තමයි ඔව් මැෂිම ෂෝට්කට් එකක් වගේ. තල්ලු කරනකොට කෙලින්ම ගිහලා වැටෙනවා මැෂිමටම. මේක දැන් මේ අද කඩකුවත් මේ තියෙන්නේ. අද දවල් කඩකුවනේ. කීය වෙනකන් කඩනවද සාමාන්‍යයෙන්? 4:00 වෙනකන්. 4:00 වෙනකන් කඩනවනේ. කිලෝ 20ක් කඩලා අරි අම්මා. එක්කෙනෙක් කිලෝ 20ක් කඩනවද? අනිවාර්යෙන් කඩන්න. අනිවාර්යෙන් කඩනවනේ. කිලෝ 20ක් අනිවාර්යෙන් කඩන්න. කොහොම සාමාන්‍යයෙන් එතකොට ඒවට ගෙවන්නේ? කිලෝ 20කට කඩලා දෙනවට? මේ කිලෝ 20ක් කඩුවොත් 1000යි නැත්තම් නෑ. 1000යි දෙන්නේ නේ. කිලෝ 20ක් අනිවාර්යෙන් කඩනවනේ. කිලෝ 20ක් කඩන්න. කිලෝ 20ක් කැඩුවොත් තමයි 1000 හම්බෙන්නේ. පොඩි කම්පැනි. ඔව්නේ. මම මෙතන රස්නේ නේ ටික. උඩට දානවා. උඩට දානවා නේ. අමරන. එතන ඉඳන් දාලා. නම්බරන විදිහ අපිට පෙන්නනවා මේගොල්ලෝ. ඊටම පල්ලෙහාට එනවා. නම්බරන. මාර සුවඳයි අතුල. මාරම සුවඳ. නියම සුවඳක් තියෙනවා ඇතුලේ. ගියාම සාගරේ දාලා පෙන්නනවා. හරි. ඒකලන්ට දාන්න දෙන්නේ. එහෙම. ෆොරිනර්ස්ලට දාන්න පෙන්නන්නේ නැද්ද? පෙන්නනවා. මට දාන්න අපිනුත් මේ අරගෙන් අඹරලා මේකට දානවා නේ. අර මැෂින් එකෙන් අඹරලා මෙතෙන්ට දානවා. එතන හලලා කුටි කැලි පොඩි කැලි වෙනවා. කුටි කැලි ඊළඟට අර මෙතන අඹරනවා. පොඩි කැලි තමයි මෙතන පිටේ දාන්නේ. මෙතන. මෙතෙන්ට දාලා ඉවරයි වැඩේ. මෙතන ලිපට දානවා. ඇතුළට මෙතෙන්ට. එහාට තියනවා නේ. මෙතනින් මෙහෙම කරකවලද ගන්නෙ? එක හතරක් ගන්නවා පුළුවන් නේ. මේ උඩේකටනේ. විනාඩි 21කින්. මෙතන මැල වෙනවා, මෙතන අමු කොළම් කරනවා, මෙතන කල් කරනවා, එහා පැත්තේ වර්ග කරනවා. මේකේ දැන් තියෙන්නේ වර්ගය. මේ කියන්නේ 6යි. මේකේ වර්ගය 10ක් තියෙනවා. BOB, Spanish, Dust, 1A, BM. F1, OP, Pepper, OP1, BU කියලා. අර මේ green tea, black tea කියන්නේ ඒව ඔක්කොම නිකම් බොරු බිස්නස් එක. කියන්නේ දාර කරන දැල්ලේ මැද තියෙන එක. ඒක දිගරපුවම තඹපුවම කොළ දිගර. ඒවත් අපි බොන එක ඇඹරිලා තියෙනවා. මේකට මේ බිස්නස් එකට තමයි green tea, black tea, white tea. එහෙම ලොකු මේකක් නෑ කියන්නේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ රට මිනිස්සුන්ට. ඒ වුන් ලොකු දෙයක් කියලා. ලක්ෂතුනේ ඒක ඉස්සරගෙන යනවා. ඒක ඔක්කොම එකයි තේකලා. බිස්නස් එකට දාපු රකම් කැකෝ, ගෝල්ඩන් කැකෝ, අර වගේ වගේ තියා බිස්නස් කරනවා. ඒකල ඔක්කොම පොඩි කෑලි ඉතින් තමයි ගන්නේ. මේකවල
මේකද හීටර් එක. ඔව් ඒ තමයි පොලිමර හීට් ඉස්සරහට වදිනවා කොළ කළු පාට වෙනවා. කොළක මෙතනින් ටීප් කරනවා. කාය ගන්න එතන කොළ ඉවරයිනේ. මේ රත්නෙටම මේ ඔක්කොම හරියට. අවුරුදු 100ක පාරට සුද්ධාගේ කාලේ නැහැ. අවුරුදු 102ක් පරණයි. මේ සුද්ධ කුටි කරපු ගැසිම තමයි මේ සුද්දාගේ මැෂින තමයි තාම යන්නේ නේ. මොකද්ද නම කිව්වේ? ස්පැනිෂ් එක. ඒ පැකට් එකේ තියෙනම ඒකමයි. රම්බර කාඩ් කියලා අර අතර කාඩ් එක. හම්බොඩ පහ. ඊට හැබැයි නේ. මේකේ අරකේ හීට් එක තමයි මෙහෙට වදින්නේ නේ. දැන් ඉවරයි නේ ඒකනේ. ෆ්‍රයර් එක ගන්න තියෙන්නේ. හරි. බොහොම ස්තුතියි. මෙතන තමයි වර්ග කරන්නේ. තේකොළ. ඉතින් ඔන්න ඕක තමයි තේ කොළවල තියෙන කතන්දරේ. මේක මේ ඇත්තම කතන්දරේ කිව්වොත් ඉතින් තේ කොළ කඩනවට ඉතින් කිලෝ 20කට රුපියල් 1000යිලු ගෙවන්නේ. මන් දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා. එහෙම තමයි අපිට කිව්වේ ඉතින්. ඉතින් මේ ඕක බ්ලූෆීල්ඩ් මේ ටී ෆැක්ටරි එකේ ඇත්තටම හැමදේම බලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් කරන්න බලන්න පුළුවන් හැමදේම වීඩියෝ කරන්න පුළුවන්. එහෙම කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. සල්ලි ගන්නෙ නැහැ. කිසිම දෙයක් නැහැ. ඉන්න එතන ලේඩීස්ලා ඒක ගෑනු කෙනෙක්ව මේ මොනවද ටිකක් කතා කරලා මේ සෙට් කරගත්තොත් ඔයාලට මේ ඔක්කොම විස්තර ටික අහගන්න පුළුවන්. ඒගොල්ලෝ කියලා දෙනවා හැමදේම. ෆොරිනර්ස්ලාට වෙනම කට්ටිය ඉන්නවා. ඉතින් මේ ඒ හින්දා එන්න මේ දම්රෝ එකට වැඩිය නම් මෙතන හොඳයි බ්ලූෆීල්ඩ් එකේ. මං අවුරුදු 1800 ගණන් වල පටන් ගත්ත එක. සුද්දේ කාලේ ඉඳන් තියෙන බඩු වලින් තමයි තාම වැඩ කරන්නේ. හිතන්නකෝ ඉතින් කොහොමද ඩියුරබිලිටි එක කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ බ්ලූෆීල්ඩ් එකේ තියෙන මේ කතන්දරේ තියෙන්නේ. අතරශ්‍රී මම හිතන්නේ මේ ඩිරෙක්ටර් පාවිච්චි කරපු එකයි සුපරින්ටන් පාවිච්චි කරපු වාහන වෙන්නේ සමහරට මේ දාලා තියෙන්නේ. ඉස්සර පාවිච්චි කරපු වාහන මේ තියෙන මෙතන තියෙන මියුසියම් එක. ඉන්න මියුසියම් එකත් පෙන්වන්න. මේ තියෙන්නේ මේ හිතන්නේ මේක තේකොළ අඹරපු මැෂින් එකක් වෙන්නේ. මේ බර කිරණ තරාදිය වෙන්නේ නැති. අනිත් ඒවා ගැන නම් එහෙම ලොකුවට දන්නේ නැහැ මොනවද කියලා. කොහොම හරි ඉතින් මේ කවුරු කොහොම කිව්ව සුද්දේ කාලේ බඩුව තමයි තාම වැඩ කරන්නේ. ඉතින් ওই විදිහට තමයි බ්ලූෆීල්ඩ් එකේ මේ බ්ලූෆීල්ඩ්
ටී ෆැක්ටරි එකේ කතන්දරේ තියෙන. ඉතින් අපි මෙතෙන්ට මේ එනකොටත් එච්චර ලොකුවට හිතුවේ නෑ මොනවා හරි මුකුත් තියෙයි කියලා බලන්න. හැබැයි අනිත් දම්රෝ එකට වැඩිය නම් හොඳයි මේ බලන්න පුළුවන් හැමදේම තියෙනවා. ඉතින් එහෙනම් අපි දැන් මෙතනින් පිටත් වෙනවා. පිටත් වෙලා ඊළඟ ඩෙස්ටිනේෂන් එකෙන් ආයෙ හම්බෙමු. ඉතින් ගයිස් ඔන්න මේ අපේ ටුවර් එක මම මෙතනින් ඉවර කරන්න තමයි හිතුවේ. ඉතින් ඉවර කරන්න කලින් ඔයාලට කියන්න ඕනේ අපේ බජට් එකේ බජට් කුඩු වෙන්නේ නැතුව ඔන්න යාන්තම් අපි ඉවර කරගත්තා. කිමන මෙතන කීයක් තියෙනවද බලන්න. මෙතන කීයක් තියෙනවද බලන්න. අපි බලමු අපි කීයක් සල්ලි ඉවර වෙලා තියෙනවද කියලා. අපි 25000ක් ගෙනාවා. 25000න් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙනකොට රුපියල් 7840ක් අතේ තිබුණා. ඊට පස්සේ කෑවා බිව්වා එන්ට්‍රන්ස් ෆී ඔය ටී ෆැක්ටරි වලට ඒවට මේවට ගෙව්වා. ඊට පස්සේ එහෙමත් කරලා අපි දෙන්න දවල්ටත් කාලා තේ බීලා කේක් කාලා ඒ ඔක්කොම කරලත් තව ඉතුරු රුපියල් අපි තව අලිගට පේර වගේක් ගත්ත ගෙදර ගෙනියන්න. ඒ ඔක්කොමත් එක්ක තව රුපියල් කීයක් ඉතුරුද? හරිය ගාන හදලා කියයි. ඉතින් මේ අපි මේ ලාස්ට් ඩෙස්ටිනේෂන් එකට යන්න අම්බුලුවාව තමයි යන්න හිතාගෙන හිටියේ. එනකොට අම්බුලුවාවේ ටවර් එකට යන්න එක මේ නවත්තලා කියන්නේ අද ක්ලෝස් කරලා ඒ හින්දා අපිට එතෙන්ට ය아가න්න හම්බුන්නේ නැහැ. ඉතින් මම මෙතනින් මේ ටුවර් එක ඉවර කරනවා වීඩියෝ එක ඉවර කරනවා. අපිට තව කිලෝමීටර් 77ක ඩ්‍රයිව් එකක් තියෙනවා වත්තලට. ඉතින් අපි යන ගමන් ඉන්නේ දැන් කෑගල්ල බයිපාස් රෝඩ් එකේ ඉන්නේ. මෙතනින් කිලෝමීටර් 4ක් දුරින් ආයේ දකුණට දාලා කෙලින්ම යන්න තමයි තියෙන්නේ. එතකොට වත්තල අපි මේ හරි අපේ 25000 බජට් එකෙන් තා රුපියල් 2370ක් ඉතුරු කරලා ඔන්න අපි ට්‍රිප් එක ඉවර කරා. අපිට මේ 2370 ඉවර කර ඉතුරු කරගන්න පුළුවන් වුණේ දන්සල් තිබ්බ හින්දා. දන්සල් වලින් කාලා බීලා එහෙම තමයි අපි ඉවර කරේ මේක. ඉතින් මේ කොහොම හරි මේක තමයි අපේ මාස්ටර් එක YouTube channel එකෙන් දාන පළවෙනි travel vlog එක. ඉතින් මේක හරියයිද සාර්ථකයිද නැති වෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ කොහොම හරි ඉතින් අර මගේ තිබුණ ආසාවක් ඒකත් මේ travel vlog එකක් කරන එක. ඔන්න ඒකත් එහෙනම් ඒකත් කරා. අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට ඩුබායි වලයි සිංගප්පූර් වලයි travel vlogs දෙකක් ගේන්න හිතාගෙන ඉන්නවා. බලමු මේ දෙක හරියයි. ඊට කලින් local travel vlog ටිකක් කරන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක එහෙනම් ඉස්සරහ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හැමෝටම good night. ජය වේවා.